ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අද ලොකු ටීචාව පුතාලට ලස්සන නිර්මාණයක් අරගෙන. වව්! බලමු අද ලොකු ටීචර් පුතාලට මොකක්ද කියලා දෙන්නේ කියලා. අද ලොකු ටීචර් පුතාලට කියලා දෙනවා ලස්සන බූවල්ෙක් හදන විදිහ. මේ බලන්න. මේ ලස්සනයි නේද? ඔන්න බලන්න. මෙන්න මෙයා හදන විදිහ තමයි අද ලොකු ටීචර් පුතාලට කියලා දෙන්නේ. ඔන්න පුතේ එහෙනම් හැමෝම හදන්න සූදානම් වෙමු. එහෙනම් පුතේ ඉස්සරෝම අපිට අවශ්‍ය වෙනවා විස්ටර් බෝඩ් ඕන වෙනවා. මේ බලන්න. ටීචර් මෙන්න මේ වගේ කහ පාට විස්ටර් බෝඩ් එකක් ගත්තා. ඔන්න පුතේ මේ විස්ටර් බෝඩ් එකේ ටීචර් ගත්තා දිග අඟල් 12ක්. ටීචර් ගත්තා දිග අඟල් 12යි. පළල අඟල් 8යි. දිග අඟල් 12කුයි පළල අඟල් 8කුයි ගත්තා. ඊට පස්සේ පුතේ මේ බෝඩ් එකේ අපි අඟල් 3.5ක් මේ පැත්තටත් ඉතුරු ටික මේ පැත්තට එන විදිහට මැදින් පොඩි ඉරක් ගහගන්න. ඊට පස්සේ අපි මේ අඟල් 3.5 තියෙන පැත්තට නෙමෙයි පුතේ අනිත් පැත්ත වැඩි කොටස තියෙන පැත්තෙන් අර සරුංගල් හදනකොට තීරු එසක් කුඩු හදනකොට තීරු කපනවා වගේ අපි මේකේ තීරු කපා ගන්නවා. ඔන්න පුතේ දැන් ටීචර් තීරු කපන්නයි සූදානම් වෙන්නේ. පුතාලත් බඩු ටික ලෑස්ති කරගෙන ටීචර්ත් එක්ක කපන්න. ඔන්න දුවේ පුතේ එහෙනම් ටීචර් තීරු ටික කපලා ඉවරයි. පුතාලට මේ තීරු එක ගානට කපා ගන්න බැරි නම් පුතාලට පුළුවන් අඩි රූලක් තියලා මේ ගානට තීරු වෙන විදිහට අඩි රූලෙන් පැන්සලෙන් ඇඳ ගන්න. ඇඳගෙන පස්සේ ඒ උඩ කපන්න පුළුවන්. ඔන්න පුතේ තීරු ටික කපා ගත්තා. දැන් පුතේ අපිට පුළුවන් මේක පොඩ්ඩක් මේ පැත්තට උඩ පැත්තට රෝල් කරන්නත් පුළුවන්. ඔන්න ඔහොම රෝල් කරගෙන පුතේ මේක අනිත් පැත්තට අපි නමා ගන්නවා. මෙන්න මේ විදිහට නමාගෙන මේ විදිහට නමා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතාලට පුළුවන් මෙතෙන් ස්ටේපර් එකක් ගහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩබල් ටේප් එකක් ගහලා අලව ගන්නත් පුළුවන් මෙතන. එහෙමත් නැත්නම් මෙතෙන්ද ගම් දාලා අලව ගන්නත් පුළුවන්. ඔන්න ටීචර් ඩබල් ටේප් කෑල්ලක් දාලා මෙතන අලව ගන්නවා. ඔන්න පුතේ අපි මේක දැන් මේ විදිහට අලව ගත්තා. එතකොට අපිට මේ බූවල්ලගේ මේවා තව පොඩ්ඩක් ඉස්සෙන්න ඕනේ. අපි ඒ ඉස්සෙන්න ඕනි හින්දා අපි මේ පෑනක් අරගෙන මේක උඩට රෝල් කරගමු. ඔන්න පුතේ දැන් අපි මෙන්න මේ විදිහට මේ ආකාරයට උඩට රෝල් කරගත්තාම මේ ආකාරයට තියෙනවා. ඊට පස්සේ පුතේ අපි මෙයාට මෙන්න මේ තීරු වලට අපි පුංචි බෝල ටිකක් අලව ගමු. මෙයාට ටීචර් අලවනවා රතු පාට බෝල ටිකක්. මේක ලස්සන වෙන්න මෙයාව ලස්සන වෙන්න මෙන්න මේ තීරු වල මේ අගට
ඔන්න පුතේ ටීචර් බෝල ටික මේ විදිහට අලව ගත්තා මේ. පුතාලටත් මේ විදිහට ලස්සනට මේ වටම තීරු වලට බෝල අලව ගන්න පුළුවන්. පුතාලා කැමති පාටකින් අලව ගන්න. ඊට පස්සේ පුතේ මෙයාට අපි දානවා S2. අපි මෙන්න මේ විදිහට කළු පාට ඩ්‍රෝවින් කොලයකින් මේ වගේ S2ක් හදාගන්න. ඔන්න පුතේ මෙයාගේ S2 අපි දැම්මා. ඊට පස්සේ එයාට ඕනේ නහයක්. ඔන්න පුතේ අපි යාට ඇස නාසය දාගත්තා. ඊට පස්සේ පුතේ අපිට නම් මම මෙයාට දාලා තියෙනවා මේ තොප්පියක්. මේ බලන්නකෝ මෙයාට. මෙයාව ලස්සන වෙන්න අපි තොප්පියක් දැම්මා. මේ. එහෙනම් අපි මෙයාට තොප්පියක් හදන විදිහට ටීචර් කියලා දෙනවා. ඉස්සරහම පුතේ මෙයාට දාන්න පුළුවන් ප්‍රමාණයට මේ වගේ මේ විස්ටල් බෝඩ් එකකින් රවුමක් කපා ගන්නවා. කපාගෙන අපි මේකේ මේ නැමුම් දෙකට මැදින් නමලා හරියට ඒ නැමුම් පාරෙන් එන විදිහට අපි මේකේ පොඩි කොටසක් ඉවත් කරගන්නවා. මේ බලන්න. මේ වගේ කොටසක් ඉවත් කරගෙන අපි මේකේ ගම් ගාලා අලව ගන්නවා. තොප්පියක හැඩේ එන විදිහට එහෙම අපි මේක අලව ගන්නවා. මේ බලන්න. ඊට පස්සේ පුතේ මේකට මෙන්න මේ වට අපි කහ පාට බෝල ටිකක් අලව ගමු. මේක ලස්සන වෙන්න. ඔන්න පුතේ මෙන්න එයාගේ තොප්පිය හැදුවා. එහෙනම් ඔන්න මෙයාට තොප්පිය දැම්මා. මේ බලන්න පුතා. ඔන්න එහෙනම් ටීචර් ලස්සන බූවල්ලේ හදලා ඉවරයි. මෙයාව අපි සෙලෝ ටේප් එකකින් මෙහෙම හදවන්න පුළුවන් ඩබල් ටේප් එකකින්. ඔන්න බලන්න මෙන්න ටීචර් එහෙනම් ලස්සන බූවල්ලෝ දෙන්නේ හැදුවා. ඔන්න එහෙනම් පුතේ ටීචර් ලස්සන බූවල් හදලා ඉවරයි. එහෙනම් පුතාලත් හැමෝම ලස්සන බූවල් එක හදන්න ඕන. එහෙනම් ටීචර් දැන් යන්නයි සූදානම් වෙන්නේ පුතේ. එහෙනම් ටීචර් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් පුතාලා හැමෝටම ආයුබෝවන්.